Yo, what's up guys and boys? අද මම කරන්න යන්නේ අද අපි කරන්න යන්නේ motherboard එකේ අර සරලව කොටස් explain කරනවා. يعني motherboard එකේ තියෙන parts explain video එකක් තමයි අද අපි කරන්න යන්නේ. ඉතින් මම මේකට motherboard එක හංචින මයි පාරන PC එකේ portable PC motherboard එක. ඉතින් අද අපි මෙන්න මේකේ තියෙන parts මේක වැඩ කරන විදිය සහ අනිත් දේවල් අපි මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. මොකද subscribe කරන්න හේතුව මට ලොකු help එකක්. එතකොට ඔයාලටත් හොඳයි, මටත් හොඳයි. ඔයාලට වීඩියෝස් මට ගෙන්න ගන්නවා. ඒ වගේම මගේ channel එකට ලොකු help එකක් subscribers අපි කොහොම හරි subscribers 1k ගහමු කොහොම හරි. එහෙනම් අපි වීඩියෝ එකට ඉතින් guys ඔයාලට පේනවා මෙන්න මේ motherboard එක මෙහෙම තියෙනවා. ඉතින් අපි මේ motherboard එකේ පටන් ගමු parts explain මෙන්න මේ CPU socket එකේ. ඉතින් මෙන්න මේ CPU socket එක කියන්නේ අපේ අර CPU එක මේ high කරන්න තියෙන socket එක. ඉතින් මම මේ CPU එක මේ පොඩ්ඩක් අරන් පෙන්නන්න. මේ CPU එක තමයි මෙන්න මේ CPU එක. මෙන්න මේ CPU එක තමයි අපිට මෙන්න මේ motherboard එකේ socket එක මෙන්න මේ socket එකට හයි ගන්න තියෙන්නේ. දැන් මෙන්න මේ socket වර්ගයට කියන්නේ LGA 775. ඒ කියන්නේ මේකේ pin 775ක් තියෙනවා. ඉතින් ඒකට හරියන්න මෙන්න වගේ photo loop මේ මොකද්ද CPU එක තමයි මේකට ගහන්න පුළුවන් photo loop. මෙන්න මේකේ ලේසියෙන් දාලා මෙන්න මේ lock එක මෙන්න මෙහෙම තියලා lock එක මෙන්න මෙහෙම කරන්න. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මේ වගේ ඊට පස්සේ මෙතන lock කරනවා. ඔන්න ඔය තමයි CPU එක install කරන්නේ. ඉතින් මෙන්න ඊළඟට අපි කතා කරමු මෙන්න මේ ගැන. ඉතින් මෙතන ලොකු heat sink එකක් තියෙනවා ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ heat sink එකට ලොකු IC එකක් තියෙනවා මෙන්න මේ size. ඉතින් ඒ IC එක තමයි node bridge එක. දැන් කාලේ අලුත් computers වල node bridge එන්නේ නැහැ. node bridge එක තියෙන්නේ මෙන්න මේ CPU එක ඇතුලේ තමයි අලුත් computers වල node bridge එක එන්නේ. ඉතින් පරණ computers වල තමයි මෙන්න මේ වගේ වෙනම එන්නේ මේ motherboard එක 2009 motherboard එක. ඒක නිසා ඉතින් මෙන්න මේකේ නේ node bridge එකෙන් කියන්නේ මෙන්න මේ ports අරම communication හැමදාම CPU එකට යවන එක. කියන්නේ මෙන්න මේ වල තියෙන communication signal CPU එකට යවන එක තමයි node bridge එක වෙන්නේ. ඊළඟට මෙන්න මෙතන පොඩි heat sink එකක් තියෙනවා ඔයාලට වෙනත් මෙන්න මෙතන තියෙන circuit එක තමයි south bridge එක මේක යට තියෙන්නේ. ඉතින් මේ south bridge එකේ අනුව තමයි මේ USB port කීයක් ආය කියන්නේ south bridge ඒකට කියන්නේ අපි chipset කියලා. මෙන්න මේකට කියන්නේ අපි chipset එක කියලා. ඉතින් මෙන්න මේ USB port කීයක් අපිට හම්බ වෙනවද මේ motherboard එකේ තියෙන්නේ මෙන්න මේ south bridge එකේ. මේකට අපි කියන්නේ සාමාන්‍ය chipset එක කියලා දැන් කාලේදී. ඉතින් මෙන්න මේ chipset එක කරන්නේ මෙන්න මේ components ටික එකට එකතු කරලා CPU එකට දෙන්නේ. ඊළඟට අපිට තියෙනවා RAM slot. මෙන්න මේ RAM slot වලට තමයි අපි මෙන්න මේකේ RAM එක ගහන්නේ. මෙන්න මේ RAM slot වර්ග මේ RAM එක ගහන්න පුළුවන් වර්ග තියෙනවා. මෙන්න මේක DDR3 RAM එක. ඉතින් මෙන්න මේ board එකේ ගහලා තියෙනවා DDR3, DDR4, DDR5 එහෙම ගහලා තියෙන motherboard. ඒ කියන්නේ මේ RAM එකේ කියන්නේ අලුත් ඒ කියන්නේ speed එක අරම හොඳයි. ඒ කියන්නේ DDR generation උඩට මේ අලුත් වෙන්න ඒ කියන්නේ මේ RAM එකේ ගොඩාක් GB ගණන් තියන්න පුළුවන් සහ මේකේ speed එක දැන් මේක 1300 MHz 1300යි. මෙන්න මෙහෙම ඉතින් මෙන්න මේ RAM එක install කරන්න ලේසි. ඔයාලා මෙන්න මේකේ හරි පැත්ත කට්ට බලලා මෙන්න දැන් මේ motherboard එක මෙන්න මේ කැලි දෙක මේවා කරන්න පුළුවන්. මෙන්න මේකේ දාලා මෙන්න මෙහෙම තද කරන්න ඕනේ. මෙන්න මේ තද කරාම ඔයාලට පේනවා මෙන්න මේ තද කරා මෙන්න මෙහි install වෙනවා. අන්න ඒ වගේ තමයි අපි RAM එක install කරන්නේ. මම මේ ගැලුවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මෙන්න මෙතන SATA ports ගැන. ඉතින් මෙන්න මේ SATA ports කියන්නේ අපේ ඉස්සර hard disk SSD high කරන්න තියෙන මේ ports ටික තමයි. ඉතින් SSD කිව්වේ M.2 SSD නෙමෙයි නිකන් SSD SATA SSD. ඉතින් මෙන්න මේ port එක තමයි අපේ hard disk SATA SSD high කරන්නේ. මෙන්න මේ port එක. මේක storage මේ port එක serial ATA කියන එක තේරුම තමයි SATA කියන එකේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මෙන්න මෙතන තියෙන කළු පාට slot එක ගැන. මෙන්න මේකට කියන්නේ PCIe කියලා. එහෙම නැත්නම් PCIe express slot එක කියලා තමයි මෙන්න මේකට කියන්නේ.
ඉතින් මෙන්න මේකෙන් කරන්නේ මේ අපේ graphic card එක high කරන්න තමයි තියෙන්නේ මෙන්න මේ PCI slot එකෙන්. ඉතින් මෙන්න මේ PCI slot එකට අපිට පුළුවන් graphic card එකක් high කරන්න. මට දැන් graphic card එකක් නැහැ high කරලා පෙන්නන්න. ඉතින් මේ මොකක්ද කියන්නේ ඊළඟට තියෙනවා මෙන්න මෙතන සුදු පාට slot තුන. ඒකෙන් එකක් පොඩි මෙන්න මේ තියෙන්නේ PCI 8 slot එක මම මතක විදියට. ඕ මේක PCI X8 slot එක. මේකට කියන්නේ PCI X16 කියලා. මේ තියෙන්නේ PCI slot. මේවා පාවිච්චි කරන expansion card. අර ඔයාලා දැකලා සමහර computers වල තියෙන sound card වෙනම ලොකු company වලට පාවිච්චි කරන workstation computers. අන්න ඒ වගේ card network card sound card ඔන්න ඔය card ගහන්න තමයි මෙන්න මේ PCI ports තියෙන්නේ. මේවා දැන් අලුත් computers වල තියෙනවා PCI ports expansion slot විදියට. මෙන්න මෙතෙන්ට තමයි අපි graphic card එක ගන්න. මේක PCI Express slot. මේක නිකන් PCI. ඊළඟට මේ වැදගත්ම දේ කතා කරන්න මෙන්න මේක තමයි මේක motherboard එකේ තියෙන BIOS chip එක. මේ BIOS chip එක මේ විදියට මෙන්න දැන් මේක ඊට වඩා පොඩි වෙන්න පුළුවන් සමානව මෙන්න මේක තමයි BIOS chip එක. හරිද? ඉතින් මෙන්න මේ BIOS chip එක කියන්නේ අපේ කම්පියුටරේ මූලික software එක. එහෙම නැත්නම් firmware එක. කම්පියුටරේ boot කරන්න අවශ්‍ය කරන software වගේ එක තමයි මේ BIOS කියන්නේ. අපි ඒකට firmware කියලා කියන. ඉතින් BIOS කියන්නේ firmware. BIOS කියන එකේ තේරුම basic input output system. දැන් මේක 2009 motherboard යනේ friends. 2009 motherboard එකේ legacy අර BIOS හරිද? අර නිල් පාට screen එක තියෙන keyboard එක විතරක් වෙන හැම BIOS තා ඉන්නේ. ඉතින් ඊළඟට එතන බස් එකක් තියෙන්නේ අර BIOS වල error එකක් ආවොත් අන්න ඒක බලා ගන්න මේ beep ගාලා. ඉතින් friends ඊළඟට අපි මෙන්න මේ ports ටික ගැන කතා කරමු. මෙන්න මේ ports ටික තියෙනවා. ඔයාලට පේනවා friends. මෙන්න මේ තියෙන්නේ sound ports ටික මේ mic එක මෙන්න මේ තියෙන්නේ මේ speaker එක මෙන්න මෙතන mic එක මෙතන input input එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ටික තමයි මේ මොකද්ද sound වලට පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි RJ45 internet port එක. මේකෙන් තමයි අපි internet යන්නේ. ඉතින් මෙතන USB 2.0 port දෙනවා. 2009 motherboard එක ඉතින් ගොඩක් පරණ එකකින්ද USB 2.0 තමයි. ඉතින් මෙතන DVI i port එකද තියෙන්නේ මම මතක විදියට. ඔව් වෙන්න ඇති මේ. ඉතින් මෙතන අපේ හැමෝම පාවිච්චි කරන VGA port එක තියෙනවා. display මේ දෙකම display වලට පාවිච්චි කරන friends. ඉතින් මෙන්න මෙතන port දෙකක් තියෙනවා. මෙන්න මේවට කියන්නේ PS2 port කියලා. ඉස්සරම කාලේ motherboard වල ආවා. දැනුත් එනවා සමහර motherboard වල PS2 port. මේ හැබැයි කවුරුත් use කරන USB වලින් තා keyboard mouse එක කියන්නේ. ඉතින් මෙන්න මේ port දෙක තියෙන්නේ keyboard සහ mouse වල. මේ එකක් mouse එකක් keyboard විදියට තියෙන්නේ. මෙන්න මේකේ නා. ඉතින් මෙන්න මේවා PS2 port. ඉතින් පස්සේ keyboard mouse එක USB වලට support කරන. ඉතින් friends මේ මෙන්න මෙතන තියෙන 24 pin connect එක. ඉතින් මෙන්න මෙතන 24 pin connect එක තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි අපේ power supply එකට power දෙන්නේ. මේ ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන CPU එකට මේ high වෙන port එක. CPU එකේ power එකට supply CPU power supply port එක කියන්නේ CPU එකට current එක දෙන්න මෙන්න මෙතන එක 4 pin. මතක වුණා මෙන්න මේක power supply එක නෙමෙයි motherboard එකේ components වලට current එක දෙන්න තමයි මේ 24 pin connect එක තියෙන්නේ. ඉතින් අපි තව මේකේ කොටස් ගත්තොත් මෙන්න මෙතන තියෙනවා මේ මොකක්ද කියන්නේ අපේ front panel වල මේ front panel මේ connections. ඉතින් මෙන්න මෙතන USB port දෙකක් කියන්නේ front USB වලට මෙන්න මේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාලා වෙනදී audio මේ අන්න ඒක front audio. ඉතින් මෙන්න මේක තමයි CMOS battery. මේක නිකන් battery එකක් තමයි. මේකට කියන්නේ CMOS battery කියලා. කියන්නේ මේකෙත් motherboard එකේ තියෙන. ඒකට හේතුව තමයි මෙන්න මේ battery නැතුව මෙන්න මේ BIOS chip එකේ save කරගන්න බෑ. අපි BIOS වල change කරන settings. අන්න ඒක නිසා මෙන්න මේ CMOS battery මේ CMOS වලට CMOS කියන්නේ මේ BIOS වල තියෙන මේක. ඉතින් අන්න ඒකට battery එකක් high කරලා තියෙන. ඒකින්ද අපි කියනවා මේකට CMOS battery කියලා. ඉතින්
මෙන්න මෙතන තව තියෙනවා මෙන්න මෙතන CPU ෆෑන් එක හයි කරන්න පුළුවන් අපිට මෙන්න මෙතන CPU ෆෑන් වලට පේනවා ඇති මෙන්න මෙතන සුදු පාට CPU ෆෑන් එක කනෙක්ට් එක CPU එකට මේ CPU එකට කූල් එක අන්නේ ෆෑන් එක හයි කරන්න ඉතින් guys තව මේ පිටිපස්සේ නම් මොනවත් නැහැ පිටිපස්සේ මෙන්න මෙතන බෑක් ප්ලේට් එකක් හයි ගන්න පුළුවන් ඔයාලට ආෆ්ටර් මාකට් කූලර්ස් ගන්න ඉතින් මෙන්න මේක Samsung motherboard එක දැන් මේක පරණයි මම ඕනනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අලුත් motherboard review එකක් ඕනනම් කියන්නේ 2021 2018 වගේ motherboard මේ parts explain ඕන ඒවත් දාන්න මම ඕන වීඩියෝ එකක් කරනවා ඒ වගේම අපි 1K ගහමු ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි ඉතින් like කරන්න comment කරන්න share කරන්න subscribe කරන්න මොකද අපිට ඒක ලොකු help එක 1K ගහන්න අපි කොහොම හරි 1K ගහමු friends එහෙනම් good luck guys ඉතින් අදට යනවා good luck